මුගලන් මහරහතන් වහන්සේ දවසක් උන්වහන්සේ එලි මහනේ විවේකෙන් කුටියක හුදකලා වැඩ ඉඳමින් සක්මන් කරන. මෙහෙම සක්මන් කරනකොට මාරයා රිංගුවා උන්වහන්සේගේ බඩට. මාරයා කුසට රිංගලා ඔහු නිකන් ඉන්නව නෙමෙයි. අර සක්මන් කරනකොට එන්න කුසේ පීඩනේ වැඩි වෙනවා. කුස නිකන් බඩ රිදෙනවා. බඩ පිරිලා එනවා. පිම්බිලා වගේ එනවා. ධාන්‍ය මල්ලක් බඩේ එල්ලුවා වගේ බඩට බරක් වේදනාවක් ඇති වෙන්න පටන් ගත්තා. එහෙම උන්වහන්සේ සක්මන් කර කර හිටියේ අසලින්ම වාඩි වුණා. එන්න කුසේ වේදනාව වැඩි වෙනවා. උන්වහන්සේ සැනින් අධිෂ්ඨාන කළ බැලුවා මොකක්ද මේ? එකපාරට මෙහෙම වුණේ ඇයි කියලා අධිෂ්ඨාන කළ බලනකොට දැක්කා මේ මාරයා කුස ඇතුළට රිංගල කුස තෙරපනෝ. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ මාරයාට මාර තජ්ජනීය සූත්‍රේ නම තර්ජනාන්විතව කියපු දෙයක්. මාරයාට කියනවා පාපී මාරය වහාම එළියට එන්න කියවා. මං නුඹව අඳුනගත්තා කියවා. එහෙම කියනකොට මාරයා හිතනවා ඔය සැකේට වෙන්නේ නැති. ඔය මාව අඳුනගෙන නෙමෙයි ඔය සැකේට කියනවා ඇත්තේ. මුගලන් හාමුදුරුවන්ට හිත පේනවා. උන්වහන්සේ කියනවා පාපී මාරය නුඹ මෙහෙමත් හිතනවා නේද? මේ සැකේටයි කියන්නේ කියලා. නෑ මං උඹව අඳුනගත්තා වහාම එළියට එන්න කියලා. එතකොට උන්වහන්සේ හුස්මක් පිට කරනකොට කට ඇරලා මේ කටින් තමයි කියනවා මාරයක් කුසේ හිටපු එළියට ගියේ. එතකොට බලන්න කොයිතරම් සියුම් ශරීරයක් මවා ගන්න පුළුවන්ද මේ කාම ලෝකේ ඉන්න බලවත්ම කෙනා. අධිපති භාවයෙන් දරන බලවත්ම කෙනා. හැබැයි උළුවස්ස ළඟට ගිහිල්ලා සියුම්ම ශරීරයක් මවාගෙන නොපෙනී එතනට වෙලා හිටිය ටික වෙලාව. මුගලන් හාමුදුරුවෝ බැලුවා කොහෙටද ගියේ බලනකොට දැක්කා. ඒ වෙලේ කියනවා ඒ මාපී මාරේ නුඹ හිතුවද මන් දැක්කේ නෑ කියලා උළුවස්ස ළඟට වෙලා ඉන්නේ. මන් නුඹව අඳුනගත්තා. නන් නුඹ දැක්කා කියලා. එතකොට මාරයා ආයි හිතනවා ඔය සැකේට වෙන්නේ නැති. හරියට මාව දැකලා නැතුව ඔය සැකේට කියන්නේ. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා පාපී මාරේ මන් නුඹව දැක්කා. මේ සැකේට කියන දෙයක් නෙමෙයි. ඔත්තනම ඉඳගෙන මෙන්න මේ දේ අහගන්න. බුදුරජාණන් වහන්සේලාට හිරිහැර කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න එපා. නුඹට බොහෝ කාලයක් දුක් විඳ අපායි වැටි වැටි දුක් විඳින්න අකුසල් ගොඩක් රැස් වෙනවා. මෙන්න මේකත් අහගන්න කිව්වොතන්ට වෙලා. එහෙම කියලා අතීත කතාවක් මුගලන් මහරහතන් වහන්සේ මේ හසර ජීවිතයක පෙර සංසාරේ උන්වහන්සේ දුසී නමින් මාරයා වෙලා ඉපදිලා එදා කරපු අකුසල් ගැන අතීත කතාවක් මුගලන් හාමුදුරුවෝ විස්තර කරන. ඒ කාලේ දුසී මාරයා කියලා තමයි මාරේ ඒ වෙනකොට කාම ලෝකෙම අධිපති භාවයේ දරණ අය අතර පහළ වෙලා හිටියේ. එදා මුගලන් හාමුදුරුවෝ අර මාරයාට කියනවා "ඊ මාපී මාරය මෙන්න මේ ටික අහගන්න. එදා මන් දුසී මාරයා වෙලා හිටපු කාලේ මෙන්න මේ විදිහට අකුසල් රැස් කරගත්තා" කියලා දුසී මාරයාගේ කතාවක් කියන. මාරයා කල්පනා කරන දැන් කකුසඳ බුදුරජාණන් වහන්සේ බොහෝ ශ්‍රාවකයෝ සිල්වත්ව ගුණවත්ව ආරාමික වැඩඉන්න. ඒ වෙලේ මාරයා කල්පනා කරා මේ භික්ෂූන් වහන්සේලා කෙලෙස් වලින් නොමග යවන්න. පාපී මාරයා කල්පනා කරා හරි භික්ෂූන් වහන්සේලාගේ අපි ඉස්සලා ද්වේෂය අවුස්සලා නොමග යවමු කියලා. ඒ වෙලාවේ ඒ ආරාමයේ අවට ගම්වල ඉන්න මිනිස්සුන්ට මාරයා ආවේශ වුණා කියලා. පාපී මාරයා ඒ ප්‍රදේශෙම මිනිස්සුන්ට මනසට බලපෑම් කරනවා. දැන් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. ගම්වලට වඩිනකොට මේ මිනිස්සු මෙන්න බනින්න පටන් ගන්නවා. දකින තැන භික්ෂූන් වහන්සේලාට ගරහනවා බනිනවා. ඔන්න එනවා පාත්තර අරගෙන පව්කාරයෝ කී අනේ බනිනවා භික්ෂූන් වහන්සේලා. මේ ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා කල්පනා කරා අනේ අපි කිසිම වැරැද්දක් කරන්නේ අපි පිණ්ඩපාතේ යන්නේ අපි බොහොම මෛත්‍රියෙන් අපිව දකින තැන මේ මිනිස්සු බනිනවා ගරහා කරනවා නින්දා කරනවා. හැබැයි මතක තියාගන්න කෙලෙස් සහිතව යන ගමනේ අනුන් නිසා තමන් පැටලුනත් තමන්ටත් ඒ අකුසල් අරගෙන යන්න වෙනවා. දුසී මාරයා දැන් මේ විදිහට භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කරනකොට බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා. මේ තරම් පහත් විදිහට භික්ෂූන්ට ගරහන්නේ නින්දා අපහාස කරන්න මේ නම් මාරාවේශයක් තමයි. එතකොට යමෙකුට ද්වේෂයෙන් වෛරයෙන් තරහෙන් ගරහනවා නම් බනිනවා නම් නින්දා අපහාස කරනවා නම් මාරාවේශයක් තුල වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂූන් වහන්සේලා රැස් කරලා මහණෙනි මෛත්‍රිය වඩන්න. මේ ගමේ මේ ප්‍රදේශයේම මිනිස්සුන්ට මාරය ආවේශ වෙලා ඉන්නේ. ඒ නිසා මෛත්‍රිය වඩන්න කිය. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණම වඩන්න. මෙත් සිතම පතුරවන්න කිය. දස දිසාවටම මෛත්‍රී වඩන්න. අප්‍රමාණ ක්‍රමයට මහංගත ක්‍රමයට මෛත්‍රියම පතුරවන්න කිය.
භික්ෂූන් වහන්සේලා මෛත්‍රියම වැඩිපුර ඒ කාලේ වැඩිපුරම මෛත්‍රියම පතුරෝන මෛත්‍රියමයි වඩන් මේ විදියට මෛත්‍රී වඩනකොට මෛත්‍රිය පතුරෝනකොට පාපී මාරය දැනගත්තා ඒ කාලි දුසී මාරය දැනගත්තා භික්ෂූන් වහන්සේලාට බැනල නින්දා කරලන නොමග යවන්න බෑ මේ අයි දැ මෛත්‍රී වඩනවා සතර බ්‍රහ්ම විහරණ වඩන වෙන ක්‍රමයක් හිතන්න ඕන කියලා මාරය මොකද කරේ දැන් ඔන්න භික්‍ෂූන් වහන්සේලාට අර මිනිස්සුන්ටම මාරයා වෙන විදිහකට ආවේශව දැන් භික්‍ෂූන් වහන්සේලා ගමට එනකොට මල් පාවඩ දාලා පිළිගන්න මල් ලිහිනවා අනේ උබහන්සේලා දකින කොච්චර පිනත්ද මේ ඇස් කොච්චර පින් කරන්න ඕොද මේ වගේ මහා උත්තමයෝ කිය දැන් වඳිනවා ප්‍රනීත දානි සකස් කරනවා පිරිකර පූජා කරනවා අවශ්‍ය ප්‍රමාණයටත් එහා ගිහිල්ලා පුද්දුම සද්ධාවෙන් දැන් සිව් පසෙන් අප උපස්ථාන ලැබෙන භික්‍ෂූන් වහන්සේලා බැලුව මේ මොකද මේ පැනපු මිනිස්සුම දැන් මේ තරම් අපිට මේ තරම් ප්‍රනීත විදියට දන් දෙනවා සිව් පසෙන් අප උපස්ථාන කරනවා ඒ වෙලාවේ මාරය මොකද කරේ මේ විදියට මිනිස්සුන් නොමග යවන්න හදනකොට බුදුරජාණන් වහන්සේ බුදුවැසින් මේක දැක්ක දැකලා භික්‍ෂූන් වහන්සේලාට නම් මහණෙනි මාරාවේශයක් කියව එතකොට ඒ ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සියල්ල මාරාවේශයක් තුළ නුඹල නොමග යවන්න එක මේ උත්සාහ කරන්න ඒ නිසා අසුභ භාවනාව වඩන්න කියව පිළිකුල් වසයෙන් බලන්න කියව මේ ශරීරයේ ඇසකන නාසේ දිවකය මනස ආයතනහය ගැන අනිත්‍ය සිහි කරන්න දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත කුණු ශරීරයක් නේද මේ දරාගෙන ඉන්නේ මොකටද මං උද්දාමයට පත්වෙන්න කියලා කයේ අතා ස්වභාවයම සිහි කරන්න කියලා එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ අසුභය ගැන පිළිකුල ගැන ධාතු මනසිකාරී ගැන ඉන්ද්‍රිය දමනය ගැන දහම් දෙසුවට පස්සේ භික්‍ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් ඒ ධර්මය අහලා අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට නොවැලී අනිත්‍ය මෙනෙහි කළ ධර්මාවබෝධය ලබාගෙන නිවනට ගිය දැන් මාරයා බැලුව පිනෙන් කොටු කරන්න බැලුව ඒක හරි ගියෙත්නෑ දවේශයෙන් කොටු කරගන්න බැලුව ඒක හරි ගියෙත්නෑ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් නොමග යවා ගන්නත් බැරි වුණ අවසානි මාරයට පුද්දුම කේන්තියක් දුසී මාරය එදා බුදුරජාණන් වහන්සේ විදුර සංජීවකින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් සමග චාරිකාය වඩිනකොට මේ දුසී මාරය පාරයින හිටිය ළමයකුට ආවේශ වුණා ආවේශ වෙලා ගලක් අරගෙන දමල ගැහුව ගහපු පාර වැදුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ නලලේ හිස පැලිලලේ ගලනකොට බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනේ බුදු කෙනෙක් හැරෙනකොට හස්තිය කැරෙනවාගේ මුළු ශරීරයම හරවල බලන්න එක පාට හැරෙන්නේ එක පාරට හැරුණොත් ඒ යම් විශේෂ හේතුවක් මතමයි ඒ මොහොතෙම ඔහු අපාගාමි වෙනවා කිය බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනින් හැරිල බැලුවා පාපී මාරය නුඹ සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුව අහනකොටම දුසී මාරය මාර බවින් චුත වෙලා මහා නිරේකට වැටෙන චපස් සාහිතනික කියලා නිරේකට වැටුණ කියලා සඳහන් චපස් ආයතනික කියන ඇසකන නාසේ දිවකය මනසගෙන ආයතන හයටම අධික දුක්වේදනා ඇති අපාය මේ අධික දුක්වේදන ඇති නිරේට වැටිලා අන්ත දුක්වින්ද කියෙන් අපායිම පැහිල මහා දුකක් විඳල තමයි කියනවා ඒ කරපු අකුසල් ටික ගෙවාගෙන අපායින් උඩට ඇවිල්ලා මං මේ ගෞතම බුද්ධ ශාසනය තුළ පෙර පින මතු කරගෙන ධර්මය අවබෝධ කරගත්තේ කියලා කියනවා එදා දුසී මාරය වුණේ අපේ මුගලන් හාමුදුරුවෝ